හලෝ අද අපි ඉන්නේ වැල්ලවාය ජෙට්වින් කතුරුකෙත ලස්සන හෝටලයක් මේක වැඩි හරියක් තියෙන කුඹුර මේක වලව්වක් ඉස්සර තිබිලා තියෙන කතුරුකෙත වලව්ව කියලා කතුරුකෙත වලව්ව තමයි පස්සේ මේගොල්ලෝ මේ ලෑන්ඩ් එක අරගෙන හදාගෙන ජෙට්වින් කතුරුකෙත හෝටලේ හදලා තියෙන්නේ මේක නිකන් පොඩක් මේකේ concept එක තියෙන පොඩි අර ගැමි කතන්දරේ ඊට පස්සේ කෘෂිකර්ම ඒගොල්ලෝ ඒ concept එකේ තමයි යන්නේ මේ හොටෙල් එක එකෝ ටූරිසම් පැත්ත ටිකක් මේගොල්ලෝ ප්‍රොමෝට් කරන මේ හොටෙල් එකේ මේක වටේම තියෙන කිරිඳියෝය ලස්සන නිස්කලංක පරිසරයක තියෙන්නේ දැන් මේ අපි ඉන්න තැන මේ වගා කරලා තියෙන හැම જાතියක්ම මේක අවශ්‍ය හොටෙල් එකට අවශ්‍ය දේවල් වගා කරලා තියෙනවා මේ ලොකු සූර්යකාන්ත මලුත් තියෙනවා බඩේ රිංගු පැෂන් ෆෘට් මඤ්ඤොක්කා ඔය තවන්නාසි ගොඩක් જાති තියෙනවා ගස් ලැබු මේ ගොඩක් જાති වල තියෙන ඒත් එක්කම මේගොල්ලෝ කුඹුරුත් කරනවා අපිට මං හිතන්නේ මේක අපි දවස් දෙකක් ඉන්න බලාපොරොත්තු වෙනවා අපි දැන් පළවෙනි දවසේ ආවම දීපු බත් එකක තිප්පනේ මොකද මේගොල්ලෝ රන් කහවණු ජෙට් කදුරුකේද රන් කහවණු කියලා මේගොල්ලෝ වෙනම හාල් එකක් එකෙන් හදන බත් එකක් තමයි අපිට මේ ලන්ච් එකට දුන්නේ හරි ලස්සන තැනක් නිස්කලංක තැනක් ඇවිල්ලා පාඩුවේ ඉන්න පුළුවන් තැනක් මේකේ ටිකක් පොඩි අර ඒගොල්ලෝ මේ එකෝ පැත්ත වැඩියෙන් මේක කරන තියෙනවා අනික දැන් සාමාන්‍ය අපි ජෙට්වින් හොටෙල් එකක් කරන ටිකක් ලක්ෂරි හොටෙල් එකක් විදිහට තමයි ගොඩක් වෙලාට ඒගොල්ලන්ගේ හොටෙල්ස් යන්නේ ඒ වුණාට මේකේ concept එකේ විදිහට මේගොල්ලන්ගේ AC එකක්වත් නැහැ රූම් එක වටේ තියෙන ඒ ජනෙල් වල පවා ඒ කියන්නේ වීදුරු මුකුත් නෙමෙයි තියෙන්නේ බිත්තිත් නෙමෙයි තියෙන්නේ ඔව් බිත්තිත් නෙමෙයි තියෙන්නේ පටි ගහලා ඉවරලා ඒකට දැලක් ගහලා තියෙන්නේ සත්තු වෙනකොට දැල් ගහලා තියෙනවා බිත්ති මොනවද තිබ්බේ බිත්තියක් නැහැ ඔව් සමහර මේකට බාත්රූම් එක විතරක් වෙන බිත්තියක් තියෙනවා යරෙන්න අර දැල් ගහපු ඒක හරි මම හිතුවා ගොඩක් රස්නේ තියෙයි කියලා ඒ වුණාට මේ හවස් වෙනකොට මේ හරිය කොහොම කූල් වෙන ලස්සන තැනක් Perfect. හොටෙල් එකට ආපු වෙලාවෙ ඉඳන් මේ අපි අර සුලභව දැක්ක දර්ශනයක් තියෙනවා මෙන්න මේ ඒරියා එකේ දැන් නම් මේ වෙලාවේ නෑ මෙන්න මේ ඒරියා එකේ නිතරම මේ මොනරෙප්පිල් විදාන් ඉන්නවා අපි දැන් මේ වෙලාවේ මේ වීඩියෝ එක කරන දවසට කලින් දවසේ ආවේ දවල් ඒ මහා දවල් 2 වෙනකොටත් හිටියා මේ පිල් විදාගෙන ඊට පස්සේ ආයි 3ට 4ට වගේ හිටියා දැන් මම උදේ මෙතෙන්ට එනකොටත් මොනරා පිල් විදාගෙන ඉන්නවා මේකම එකම හරියේ හරි ලස්සනයි ඒක
අපි දවස් දෙකක් හිටියා ජෙට්වින් කදුරුකෙත. ඉතින් ජෙට්වින් කදුරුකෙත එන්න කවුරු හරි හිතන් ඉන්නවා නම් මම මේ විශේෂ දේවල් ටිකක් කියන්නම්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලෑස්ති වෙලා එන්න ඕනේ. එකක් තමයි මේගොල්ලොන්ගේ ඉකෝ කන්සෙප්ට් එකක් යන්නේ හා මේ පොඩි ඇග්‍රිකල්චර් වලට බර එහෙම තියෙන කන්සෙප්ට් එකක තියෙන්නේ. හා මේ ඒ කියන්නේ හරිම සිම්පල් විදිහට තමයි හැමදේම ගොඩක් දේවල් තියෙන්නේ මේ හොටෙල් එකේ. මේකේ රූම්ස් වල එක රූම් එකවත් AC නෑ. හැබැයි වටේම මේ දැල් ගහලා හුළඟ ඇතුළට එනවා. ඉතින් රැට නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් දවල් රස්නේ කාලේට දැන් වැල්ලවායි කියන රස්නේ පැත්තක්. ඔව් දැන් අද අපි ආවේ වැස්ස කාලේ. දැන් දවල් දෙකෙන් පස්සේ විතර වැස්සා හොඳටම. ඉතින් ඒ හින්දා සමහර වෙලාවට සීතල තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් නම් මම වැල්ලවායි නිතරම එනවා. ඉතින් වැල්ලවායේ ටිකක් රස්නේ පැත්තක්. ඉතින් ඒකත් බලන්න මම හිතන්නේ මේ රූම්ස් හැබැයි තියෙන ගස් කොළන් එක තියෙන හින්දා එහෙම ලොකු රස්නයක් තියෙනවා කියලා නේද? මෙතෙන්ට ආවොත් ඔයගලන්ට යන්න පුළුවන් ඇල්ලේවලට යන්න පුළුවන්. ඇල්ලේවල මේ ළඟමයි තියෙන්නේ හොටෙල් එකේ. ඊට පස්සේ දියැලක එක. ඊට පස්සේ ඕනනම් දියලුම පැත්තට යන්න පුළුවන්. දියලුම සාමාන්‍යයෙන් පැයක් විනාඩි 45ක පැයක විතර දුර තමයි දියලුම තියෙන්නේ. එකම දේ තියෙන වැල්ලවායි ඉඳන් දියලුමට යන පාර ටිකක් සවුත් එකයි වෙලා යන්නේ. නැත්තම් පැය භාගයක විතර දුරක් තියෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රොපර්ටි එක වටේ මම කලිනුත් කිව්වා මේ කිරිඳි ඔය යනවා. මෙන්න මේක තමයි අපි අර කලින් vlog එකේ ජීප් එකක ගිහිල්ලා ලස්සන view එකක් තියෙන තැනකට ගියේ. එන්නේ කන්දේ මෙන්න මෙතෙන්ට තමයි අපි ගියේ මේ කෙළවරට ගියේ. ඉතින් ඒකත් මෙතෙන්ට පේනවා මේ ලස්සන වෙලා තියෙනවා. අපි අද ගඟට නම් යන්නේ පෙන්වන්න හේතුව ගඟේ මේ මඩ වතුර එනවා වැහැලා ඉවර වෙලා මේ ටික හොඳටම වහිනවා. අනිත් එක තමයි මේ අපි ඇවිල්ලා තියෙන දැන් කුඹුරු තාම මේ හාන කාලේ නේද මේ. ඉතින් තව සමහර තැන්වල තිබ්බ නේද? සමහර තැන්වල තිබ්බ මම උදේ ඩ්‍රෝන් එක යනකොට ඒත් ගොඩක් තැන් හානවා. ඉතින් තව මාස දැන් මේ ඉන්නේ අප්‍රේල්. තව මාස දෙක තුනක් යනකොට ලස්සනට අර කොළ පාට හොඳට හැදිලා තියෙන ලස්සන විදිහට තියෙන කුඹුරක් බලා ගන්න පුළුවන්. මේකේ ඉන්නකොට මේක සයික්ලින් තියෙන හැම රූම් එකකටම බයිසිකල් දෙක ගානේ තියලා තියෙනවා. සයික්ලින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඇවිදින්න පුළුවන්. මේගොල්ලෝගේ නේචර් වෝක් එකකුත් තිබ්බා. මම ඊයේ රෑ යනකොට දැක්කා මේ නැචරලිස්ට් කෙනෙක් මේගොල්ලෝගේ ඉන්න සත්තු එහෙම පෙන්නනවා. ඉතින් මේ හොටෙල් එක රිලැක්ස් කරන්න ඇත්තටම හොඳයි. හැබැයි අර AC එක බලාපොරොත්තුෙන් එනවා නම් AC එක නැතුව ඉන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් චුට්ටක් ඒක ඔලුවට දාගෙන ඉන්න. මොකද නැත්නම් මෙතෙන්ට ආවයන් පස්සේ ඩිසපොයින්ට් වෙනවා AC එකක් නැහැ කියලා. මුලින්ම අපිට පොඩි එකක් එහෙම තිබ්බා මේ හොටෙල් එකේ. හැබැයි අපි ඒකට ඇඩ්ජස්ට් වුණා. ඒක මේ කියන්නේ මේක පොඩි වෙනස් එකක්. ඒක
මේ වටේම හුලං එනවා. ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ සර්විස් එක කියන්න ඕන හරිම හොඳයි නේද? ඔව් ඒ කියන්නේ ඉන්න කට්ටිය හරිම හොඳයි. හොඳ සර්විස් එකක් දෙනවා. කෑම හොඳටම හොඳයි. අපේ හැම රූම් එකකටම රූම් එකක් ගත්තම බට්ලර් කෙනෙක් දෙනවා. ඒගොල්ලෝගේ උපරිම ඒගොල්ලෝ හොඳට සර්විස් එක දෙනවා. ඒගොල්ලෝ හරි පිළිවෙලයි. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. ජෙටින් කතුරු ගෙතෙනවා නම් ඔයගොල්ලෝ මං කිව්ව ටික ඔළුවට දාගන්න. ඉතින් මේ ආවට තව යන්න තියෙනවා. ඒ කියන්නේ නම් ලොකුවට ප්‍රසිද්ධ නැති තැන්. ඔයගොල්ලන්ට යන්න පුළුවන් බුදුරෝගල පැත්තට යන්න පුළුවන්. මෙහෙන් ඊට පස්සේ හඳපනනාගල ඩෑම් එක බලන්න පුළුවන්. මෙහෙන් ඇල්ල පැත්තට යන්න පුළුවන්. තියෙනවා මේ කතරගම යනවා නම් එහෙම යන්න පුළුවන්. ගොඩක් තැන් ළඟයි හපුදලේට පැය එකමාරයි. ඔය වගේ තැන් කීපයකට යන්න පුළුවන්. මෙහෙන් නැත්තම් ඔයගොල්ලෝ රවුන්ඩ් ට්‍රිප් එකක් දානවා නම් කොහෙන් හරි ඒ යවටින් එන්න පුළුවන්. මොකද අපි ආවෙත් ආරුගම්බේ ඉඳන් 2 වෙනකොට මෙතෙන්ට ආවා නේද? එහෙන් පිටත් උනේ 10ට. පැය දෙකමාරකින් ආරුගම්බේ ඉඳන් ආවා. අපි ජෙට්වින් කඳුරුගෙත ඉඳන් දැන් කොළඹ යන ගමන් එහෙමම දියලුමත් හම්බ වුණා. සිංහල අවුරුද්දට අපේ ගියපු ට්‍රිප් එක මේකෙන් ඉවර වෙන අන්තිම දවස. අපි ගාල්ලේ ජෙට්වින් කුරුළු පැත්ත ගියා. ඊට පස්සේ ආරුගම්බේ හිටියා. ඊට පස්සේ ඇල්ලවයි කඳුරුගෙත. ඉතින් ඉස්සර නම් මේ Island Life with සචිත් vlogs වල මුලින් ඉඳන්ම මේ දියලුම ගොඩක් වෙලාට පේනවා. මොකද මම මෙතනින් යනවා නිතරම. ඉතින් අපි මේ vlog එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් subscribe කරලා තියාගන්න channel එක. අපි ආයෙ හම්බෙමු තව vlog එකකින්.